ඔයාලට පේන ඇති මගේ පිටස් තියෙන view එක. ඉතින් මම අද මේ ඉන්නේ විල්ෂියා කන්ද ඇතුලේ. ඉතින් වෙනදා වගේම අදත් වැස්සත් එක්කම තමයි අපි වීඩියෝ එක පටන් ගත්තේ. මේ කන්ද හරිම ලස්සනට පේන්නේ මාතලේ ටවුන් එකේ මණ්ඩන්ඩාල හන්දියේ ඉඳන් බැලුවාම. මෙතන හුලම් පොට්ටක් හරිම සැරයි. මම ඉතින් ඔයාලට මේ කන්දේ ඉන්න දියඇලි, ඇල, දොල, ගංගා ඔක්කොම පෙන්නනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම මේ වීඩියෝත් එක්ක ඉන්න. Oh my god! Wow! යාළුවෝ ඉතින් මෙතන හොඳටම කැලෑවලා තියෙන අපි බොහොම අමාරුවෙන් තමයි මෙතනින් යන්නේ. මේ තියෙන මාතලේ ටවුන් එක. අපි මේ ගල් වලට නගින්නේ ගල හොඳටම තෙත් වෙලා තියෙන දැන්. What? Bro, what are you talking about, man? යාළුවෝ ඉතින් මේ තියෙන්නේ තවත් මේ කන්දේ තියෙන රූස්ස ගහක්. ඔයාලට පේනවා ඇති. ඉතින් ගයිස් කට්ටිය කියනවා මේ තමයි ඉස්සර ගියුව ඇල කියලා. ඒ කියන්නේ මෙතන තමයි ඉස්සර ඇල ගිහිල්ලා තියෙන්නේ. දැන් එහා පැත්තේ යන්නේ. වාසිතින් වලට පේන ඇති. අපේ දකුණු පැත්තේ තියෙන කණිකර පයින්ස් කැලෑව. මේ කන්දේ පාරවල් නම් දන්නේ පාරවල් හදාගෙන තමයි යන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මංගනිකෝ පයින්ස් කැලෑව. ඉතින් මේ තියෙන පයින්ස් මල් දැකලා නැති කට්ටියට පෙන්වන්න තමයි ගත්තේ. ඉතින් මොන දේ බේරුණත් වැස්සෙන්නම් බේරෙන්න බෑ. දැන් අපි කන්ද නගින්න ගත්තෝනේ වැස්සක් නැති. ඒ වදියට පාරවලුත් හොයාගන්නත් ඕනේ අපි. ඉතින් මේ තියෙන්නේ මං අර කිව්වා වගේ තවත් ඇලක්. මෙයාගේ නම දන්න අය මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ ඉන්නේ ඒ දියැලේ මුල. තාටියක් උඩට ගිහුවම තමයි ඒ දියැල්ල තියෙන්නේ. දැන් එතෙන් යමු මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් එහාට යනවා අර මන් දුව දියැල්ල තියෙන අපි එතෙන් යමු දැන්. ඉතින් මේ තියෙන ලොකු කටු පොදලා. වැස්සලන් එන්නම සැර වෙනවා. අලුත් මේ කන්දේ ගොඩක් දේවල් තියෙනවා බලනවා නම් ඒත් වැස්ස සැර වැඩි හින්දා මම වීඩියෝ එක මෙතන නවත්තුනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න අවශ්‍ය කරන්න එපා. ලයික් කරන්න අවශ්‍ය කරන්න එපා. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. Oh my